Old ballin' ballin' in the rap game. Slowly get the tempo, just enough to keep these bitches tight. All my niggas get bitches sucking dick, make me quick. All my niggas get after the phone. හෙලෝ සෙට් එක වෙල්කම් කියලා පිළිගන්නවා ගේමින් ඩිලාවයිට YouTube channel එකට. ඉතින් ඔයාලා live දැම්මට පස්සේ මගෙන් ඉල්ලනවා setting video එක. ඉතින් මෙච්චර කල් කරන්න වෙලාවක් නැතුව හිටියා. දැන් ඉතින් කරන්න බැලුවා. කරලා අදම අප්ලෝඩ් කරන වීඩියෝ එක දැන් අද කරන දවසේම. ඉතින් අපි වැඩි කතා නැතුව කෙලින්ම යන්නේද වීඩියෝ එකට. Let's go boys. ඉතින් boys ඔයාලා මුලින්ම කරන්න ඕන ඔයාලා යන්න ඔයාලගේ search bar එකට. මෙයාගේ සර්ච් බාර් එක තියේ. හරිද? මේ සර්ච් බාර් එකේ ඔයා ගහන්න mouse setting කියලා. මේ mouse setting mouse කියලා ගැහුවට පස්සේ උඩින් මෙන setting කියලා. මේකට යන්නකෝ ඔයාලා. ඒකට ඔයාලා ගියාට පස්සේ ඔයාලයි පෙන්නයි කුසිය ස්පීඩ් කියලා. ඒක මෙහෙම උබන් හිටියට පස්සේ ඔයාලා මෙතන ඔයාලා 11ක් වගේ 10ක් වගේ ඇත්තේ. ඔයාලා දැන් ඇවිල්ලා ඔබලා බලන්න මේක හයියේ තියෙන්න ඕනේ. ඉතින් අර mouse එක ගාන්න සෙට් වෙනවා අපේ setting වලට වෙන කට්ටියගේ setting වලට set වේද කියන්න මම දන්නේ නැහැ. අපේ setting වලට මෙන්න මේක දාගන්න ඕන boys. ඊට පස්සේ මේ වෙන කිසි දෙයක් හදන්න නැහැ මේ වෙලාවේ අපේ. ඊට පස්සේ මේ emulator දැන්ට මම මේ කරගන්නම්කෝ. ඊට පස්සේ ඉතින් boys අපිට තා කරන් තියෙන්නේ ඊට පස්සේ මේ ඔයාලා මෙහෙමයි. ඔයාලා දැන් app එක ගේමින් mouse එක app එකක් තියෙන මේ mouse එකක් නම් තියෙන්නේ ඔයාලා DPI දාගන්න ඕනේ mouse එකට මේ 1500ක් හෝ 2000. ඒ වගේ මේ ගානක් දාගත්තම හොඳට ෂොට් වදිනවා. දැන් මගේ එකේ නම් app එකක් නැහැ. ඒක නිසා කොහොම මේක ට්‍රික් වලින් දාන්න තියෙන්නේ මම දාලා තියෙන්නේ 2000. ඒක නිසා setting ටික ගන්නට හොඳට set වෙලා යනවා boys. ඊට ටික තියෙන emulator. Let's go boys. ඉතින් boys ඔයාලා මුලින්ම දැන් emulator මේක කරගත්තට පස්සේ ඉතින් ඔයාලා boys කෙලින්ම යන්න ඕන මේකේ මේ ඉරිතුණක් තියෙන ඉරිතුනේ ඔයාලා setting වලට යන්න ඕන. දැන්ම කියන්නේ boys මේක අර ලොකුවට හොඳට ගන්න අය pro අයලාට නෙවෙයි ඉතින් මේක අර සාමාන්‍ය මේ PC එකක් අද පොඩි කොල්ලෙට ගන්න තමයි මේ setting අපිත් ලොකු වැඩෝනේ ඉතින් අර live එකේ කොල්ලෝ ඉල්ලන නිසා තමයි මේ වීඩියෝ කරන්නේ. ඉතින් මේකේ ඔයාලා මේ විදිහටම setting මාරු කරගන්න මීට වැඩිය ඒ කියන්නේ gen එක ඒ gen එකක් වගේ තියෙනවා ඔයාලා 4 දෙන්න 6 gen එකක් එහෙම දෙන්න ඊට වැඩිය තියෙනම් ඉතින් මේකේ custom දීලා ඔයාලා පෙන්නයි. අපේ උඩරිම 4 පෙන්නන්නේ. හොඳ ඔයාලා මේ පෙන්නේ කස්ටම් දුන්නට පස්සේ ඒ උඩරිම ගන්නට වැඩි කරගන්න. දැන් මේකෙත් ඔයාලා මේ 4 දාගන්න 8ක් තියෙනවා. 16ක් තියෙනම් 8ක් දාගන්න මෙතනින් කස්ටම් දීලා ඊට පස්සේ 32ක් වගේ තියෙන 16ක් වගේ දෙන්න boys. ඒකෙන් භාගයක් දෙන්න. ඊට පස්සේ ඔයාලා මේක high performance දාන්න ඕන. ඊට පස්සේ මේ ටික් මේ on කරන්න ඕන. දැන් ඔයාලා එන්නේ මෙහෙමයි. මෙහෙම ආවට පස්සේ chat එකේ තියෙන්නේ. ඔයා මේ ටික් එක දාලා 240ට අදින්න ඕන. ඊට පස්සේ මේ display fps කියන එකෙන් තමයි අර මෙතන යාළුවේ මෙතන fps පෙන්වන්නේ. ඒ ටික් එකක් දාගන්න ඔයාලා. ඒ ටික් එකක් දාලා display වල මෙන්න මේක දෙන්න එපා. 960 540 දෙන්න එපා guys. මොකක්ද දන්නවද? මේකේ බොඳ වෙලා පෙන්වන්නේ full screen දැම්මට පස්සේ. ඔයාලා ඒක නිසා මේ ලොකු මොනිටර් එකක් නැත්තම් මේ 1280යි මේ 720 දෙන්න. හොඳ මොනිටර් එකක් වගේ තියෙන 1920යි 1080 වගේ දෙන්න. ඊට පස්සේ ඔයාලා මේ game DPI දාගන්න ඕනේ. මෙතන එන්නේ 240. custom ගිහලා 480 දාගන්න අපේ setting නම්. ඊට පස්සේ ඔයාලා කෙලින්ම යනවා graphic වලට. graphic වල මේ ටික මෙහෙමම තමයි එන්නේ. ඒක කිසි දෙයක් වෙනස් කරන්නත් එපා. ඊට පස්සේ මේ graphic card එක තියෙනවා කොහොමද ඔන්නෙලා එන්නේ මගේ 1GB එකක් තියෙන මේ boys. ඊට පස්සේ මේවයි කිසි එකක් නැහැ හදන්න. ඊට පස්සේ මේකේ තියෙනවා යාළුවේ yellow blue stack to connect with discord කියලා. ඒකෙන් වෙන්නේ අර මේ ටික දුන්නට පස්සේ මේ Discord එකේ ඔයාලා friends ලට ඔයා BlueStack එකෙන් Free Fire සෙල්ලම් කරන්නේ මෙච්චර වෙලාවක් සෙල්ලම් කරන්න කියලා පෙන්නනවා. ඊට පස්සේ මෙන්න මේ ad running කියන එකෙන් වෙන්නේ ඔයාලා මෙන්න මේ පැත්තේ මේ high range විතර මේ ad play වෙනවා. ඔය එතෙන්දී අර PC එක performance අදින වගේ වැඩි වෙනවා.
ඊට පස්සේ ඕපන් බ්ලූස්ටෙක් ස්ටෝ ඔන් ස්ටාර්ට් යන බ්ලූස්ටෙක් ඔන් කරන්න හැම වාරයක් පාසා මේ බ්ලූස්ටෙක් ස්ටෝ එක සුදු පාටින් පෙන්වන්න. ඒකත් හරි ස්ලෝ මේ ලෝවෙන් PC වලට හරි ස්ලෝ වෙනවා. මගේ එක ස්ලෝ වෙනවා. ඉතින් ඒකත් ඔෆ් කරගන්න එතනින් එච්චරයි යාළුවේ. ෆෝන් වල Asus ROG 2 දෙන්න මොකක්ද දන්නද බොයිස්? මේකේ ලැග් එක අඩු වෙනවා. ඒ කියන්නේ ලැග් එකත් අඩු වෙනවා කියන්නේ ස්මූත් වෙනවා. يعني වෙන ෆෝන් වලට වැඩිය ස්මූත් ෂොට් එකක් ෂේප් වදින යාළුවේ. ඊටු ටික නම් ඉතින් මේ වෙයි හදන්න දෙයක් නැහැ. ඊටු ටික කොහොමවත් හරිනේ යාළුවේ. ඊට පස්සේ අපි ගේම් එකට ගිහිල්ලා තමයි ඊටු ටික තියෙන්නේ. අපි එහෙනම් ගේම් එකට ගිහිල්ලා හම්බෙමු බොයිස්. ඉතින් යාළුවේ මුලින්ම අපියන් කස්ටම් හබ් එක හදමුනේ. මුලින්ම කස්ටම් හබ් එක හදමු. ඔයාලා ඉතින් මේක දාගන්න ඕන. මේක හදන නම් මේ සිංගල් ෂොට් තියෙන එක ඩබල් ෂොට් කියලා ග්ලූ වෝල් ස්මාර්ට් රෝ එකයි පර්මනන්ට් ග්ලූ වෝල් බටන් එකයි ඕෆ් කරගන්න. ඊට පස්සේ ඔයාලා කස්ටම් හබ් එකට යන්න. දැන් මම දැන් මේකේ ෆ්‍රෙන්ඩ්ස්ලා වෙන්නේ ඔක්කොම ඔයාලා තියෙන ඔක්කොම පොඩි කරගන්න. මුලින්ම පොඩි කරගන්න මේ වගේ මං වගේ මේ හැම දෙයක්ම වටේට පොඩි කරගෙන දාන්න. මං දාන ඉදියක් කියලා දෙන්න. දැන් ඔයාලා දැන් ඔයාලට පේන්න තියෙන දැන් මම මේක උන් කරගත්තා. පේයිද අයියෝ. හරි දැන් ඔන්න පේනවා. හොඳ ඔයාලා කීම පින් සෙට් එකේ පේනවා. දැන් මේ හොඳ යාළුවේ ඔයාලා මේ මෙතන මේ WDS එක තියෙන්නේ. මවුස් එක මේ අපි හරවන එක තියෙන්නේ කීබෝඩ් එක. අන්න ඒක උඩ කිසි දෙයක් තියන්න එපා. එතෙන්දී අර බග් වෙලා ඔටෝ ඇදගෙන යන්න බලනවා. මේ මං වගේ මේ කී එකක් මේ උඩ මේ ටිකේ තියන්න එපා යාළුවේ. හරි මේක උඩින් තියන්නත් එපා. මේ මවුස් එක ගාව මේ ටිකයි මේ යට ටිකයි කී දාන්නත් යන්නත් එපා. එතෙන්දී අර ඇදලා යන්න වගේ පොඩි සීන් එකක් බලනවා. ඊට පස්සේ ඔයාලා මේ යටින් වගේ මෙන්න මෙහෙම මේ දාගන්න පුංචි කළා මේ ටික දාගන්න. ඊට පස්සේ මේක නම් විශේෂ දෙයක් නෑ යාළුවේ. තාම මෙන්න මේ වෝල් එක ඔයාලා මේ වට කරගන්න කොහොම හරි. දැන් මම මේ වට කරලා තියෙන. ඉතින් අර මේ වෝල් එක ඇදිලා යන්න බලන්නේ ගානට වදිනවා. ඔය වගේ සීන් ටිකක් තියෙනවා මේ. ඒක නිසා මෙන්න මේ වගේ දෙයක් කරගන්න. මේ මෙහෙම කරගත්තත් හොඳයි යාළුවේ. ඉතින් මේ ඊට වැඩිය මේක නම් හදන්න දෙයක් නෑ. ඒක තමයි. ඊට පස්සේ අපි සෙන්සිටිවිටි වලට ගිහිල්ලා බලමු. ඉතින් මම මේක ගහන්නේ මේ මොබයිල් ගේම් යන්නේ මේක අපි මේක හැදුවා කියන්නේ අපිට වදින්නෙම නැහැ. ඒ වුණාට මේකේ රෙඩ් ඩොට් එක 4ට 2 ස්කෝප් එක 6ටයි 4 ස්කෝප් 6ටයි දාලා ගහන්න. ඉතින් අර පොඩි අර මේකක් එන පොඩි මේ ගතිය ගහේ. ඉතින් ඒ ටික තමයි. අපි එහෙනම් ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකේ ගිහිල්ලා බලමු නේද යාළුවේ? ට්‍රේනින් ග්‍රවුන්ඩ් ඩිලීට් කරලා දාන්නෙම. නෑ බඩු තියෙනවා. අපි ගිහලා බලමු. ඉන්න මේක ඕෆ් කරගන්න ඕනේ යාළුවේ නැත්නම් වදයක් එනවා. අම්මා මං ග්‍රැෆික් වැඩි කරගෙන ඉන්නේ යාළුවේ. බලමු වදින්න. ග්‍රැෆික් වැඩි කරගෙන ඉවිල්ලා තියෙන්නේ යාළුවේ. අපි අඩු කරන් එමු බලමු යාළුවේ. යාළුවේ අපි අඩු කරන් එමු ලැග් ගන්න බලන්න නැත්ද යාළුවේ. ග්‍රැෆික් අඩු කරගෙන එමු. මේ ස්ටෑන්ඩඩ් වගේ දාගෙන බලමු යාළුවේ. ෂොට් එක නම් මේක ෂුවර් හොඳ. තාමට දේවල් ටිකක් පෙන්වන්න තියෙනවා. මට ඒ ටික පෙන්නන්න බැරි වුණා කියලා මතකයි. හරිද? ඉතින් යාළුවේ ඔයාලා කරගන්න ඕනේ මේකේ ගේ කන්ට්‍රෝල්ස් එඩිටර් වලට යන්න. එඩිටර් වලට ගියාට පස්සේ මේකේ තියෙනවනේ දැන් මම නම් මේ ෆයිල් එකක් මේ කරලා තියෙන්නේ. හරිද? ඔන්න හොඳ. ඊට පස්සේ යාළුවේ මේකේ ට්වික් එකෙන් අර මවුස් බග් වෙන එක බලපානවා. රෙකඩින් මොනවාකට යූස් කරන්නේ දැන් මේක රෙකඩින් නම් මොනවාකට යූස් කරන්නේ නැහැ යාළුවේ. ඊට පස්සේ මම මවුස් සෙන්සිටිවිටි x එක ගහන්නේ 4.0.0යි මවුස් සෙන්සිටිවිටි y එක ගහන්නේ 1.9.5යි. ඉතින් මේ ට්වික් එක දාලා මේ ටික දාලා බලන්න යාළුවේ. එහෙම ලොකු සෙටින් ටිකක් නැහැ රෙකඩින් දාලා ගන්න උනාට වන් ස්ට්‍රියක් එහෙම 4ක් ගහලා බියා ටික සෙල්ලම් කරන්න සුපිරි සෙටින් ටික. ඉතින් බොයිස් අපි වැඩි කතා කරන්නේ නැතුව සෙල්ලම් කරලා බලමු නේද යාළුවේ. නැත්තම් වීඩියෝ එක ක්ලික් වෙනවා.
බලමු යාළුවෝ. UAI මේ කස්ටම් UMPI ෂර්ට් එකයි ගත්ත ගැන මේක ඩ්‍රැග් එක දෙන්න දැන් ඩාල ලොකුවට ඩ්‍රැග් කරලා හොඳ දවසින් ගැහුවෙත් නැහැ. ඒක නිසා අර මේ වැඩි වෙලා නැහැ. ඩ්‍රැග් කරොත් ෂොට් එක ෂුවර්. ඩ්‍රැග් කරොත් ෂොට් එක ෂුවර් බොයිස්. බොයිස් දැකද ඩ්‍රැග් කරොත් ෂොට් එක අනිවාර්යෙන් ෂුවර්. අන්න ඉතින් පොඩි සෙටින් ටිකක් ගෙනාවා යාළුවේ. ඔයාලා දාලා දෙල්ලම් කරලා බලන්න නෙමෙයි ඩ්‍රැග් කරොත් ෂොට් එක ෂුවර් යාළුවෝ. හරි. ඒක නම් කිසි ප්‍රශ්නයක් නෑ. යා ඩ්‍රැග් කරොත් ෂොට් එකකින් එහෙම කිසි ප්‍රශ්නයක් නෑ. අර හයි සෙන්සිටිව් වල ප්‍රශ්න තියෙන යාළුවෝ වැදුනේ නැහැ. මේක ඩ්‍රැග් කරොත් ෂොට් එක අනිවාර්යෙන් ෂුවර් නේ. හරි. ඒක නිසා ඉතින් යාළුවෝ බලමු ඉතින් නේද යාළුවෝ. ඔයාලා ඉතින් මේ මං ඔන්නෝම ඉතින් සෙටින් වීඩියෝ එක උනේ. ඔයාලා සෙල්ලම් කරලා බලන්න. අනිවාර්යයෙන් සුපිරි සෙටින් ටිකක් කියලා හිතනවා. ඉතින් ලොකු වට්ටියන්ට රැන් ඉතින් මේක මදි වෙයි. පොඩි කොල්ලෙක්ට නම් ඉතින් සුපිරි සෙටින් ටික. එහෙනම් ඉතින් යාළුවෝ ඔයාලා සෙල්ලම් කරලා බලන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් පාරක් දාලා ෂෙයා පාරක් දාන්න. ඔයාලා යාළුවන්ටත් වීඩියෝ ෂෙයා පාරක් දාන්න. කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා. එහෙනම් ලයික් පාරකුත් දාන්න. දැන්ට එහෙනම් මේ වීඩියෝ එකෙන් කැපෙනවා බොයිස්. ජය වේවා සියලුම දෙනාට. බයි බයි. That it feels right, it feels right, it feels right, yeah. I can only say that it feels right, it feels right, it feels right, yeah. I can only say that it feels right.